kamu tarangnya. හොඳයි ඩාන්ස් එකක් ගන්න. බලන්න කඩිය පුඩිය. පුඩු ළඟ යන්න බෑ. අඩි දෙකක් ඈත් වෙන්න ඕන. දිනේ තියනවා මේ පැත්තේ පුඩු තියනවා දුවලා ආවත් අල්ල ගන්නට පුළුවන් ඉක්මනට එන්න ඕන දුවලා ආවදින් පුළුවන් අල්ලන්න ඉදිරියට ගමන් කරන කෙනා අන්න වැට්ටුවා සංවිධායක මණ්ඩලය අමාරුවෙන් සංවිධානය කරන්නේ මේක හොඳයි හොඳ හරි අපි ආයෙ බඩ ගමු තරගේ අයියෝ ඔන්නාව ටොයිස් රාමුඩ දින බව ආරංචියට දුවගෙන ගිහිල්ලා වාඩි වෙනවා බලමු ඉඳගෙන ඉන්නද ගත්තාම හරි මේ මගේ බැටව තරගෙන් ඉවත් වෙන අය මේ ආසන්නයේ ඉන්න එපා අර ලණුවෙන් එළියට යන්න කියලා සංවිධායක මණ්ඩලය හරි දෙනවා බලන්න ඉස්සරහට ගිහිල්ලා අයියෝ ඔව් ඉදිරියට දුවලා ගිහිල්ලා තමයි ඔන්න පුටුවේ ඉඳ ගන්න ඕන අපිට ඒ උපදෙස් නම් ඉතා හොඳින් ඉදු කරන ආකාරය තමයි එක ගන්න හම්බ වෙන්නේ අපිට වෙනවා අපේ මේ තරගය අධීක්ෂණ කටයුතු කරන්න අපේ කසුන් මල්ලි එවැගේම අපේ උපාලි මැතිතුමා චමල් අයියා අසංක මල්ලි අපේ කට්ටිය ඔක්කොම චානක කොටිතුවා ඔය ඉදිරියේ පුටුවක් තියෙනවා ආවත් පුළුවන් ගන්න හනිකන්න ඔන්න දැක්කේ නෑ අවාසනාව ඔන්න එක්කෙනෙක් වාසනාවන්තෙක් වුණාටපත් වෙනවා අයවලු තව තියෙන අපුඩියා අපුඩි ගන්න මේ පැත්තේ වත් පොඩියා හොරද මොනවාසක අතරගේ නිවත් වෙන අපේ දූ දරුවන්ට මේ ලණුවෙන් එහා පැත්තටම යන්න කියලා අපි උන නැවත මතක් කරනවා
ආයේ අපේ තරග කරු ඊටම උද්‍යෝගයෙන් උනන්දුවෙන් ඔන්න ඉඳ ගන්නවා. දැන් ටික අඩු වෙලා තියෙන්නේ. අපි ආයෙම පටන් ගමු. කො අපුඩියක් එක්ක අයියෝ අවුරුදු උත්සව මෙහෙමද අයියනේ. තව දෙන්නෙක් තරගෙන් ඉවත් වුණා. කොල්ල 3යි කෙල්ල 3යි පුටු 5යි. කවුද බලමු තරගෙන් ඉවත් වෙන්න මීළඟට. දැන් නම් හොඳ සද්දයක් ඕන. නැත්තම් කට්ටකඩුවේ නමටත් ලැජ්ජයි. හොඳ සද්දයක් ඕනේ. අනේ අම්මේ මොකද උනේ? එයා අවුට් වුණා. මොන දැන් 3-2 අනුපාතයට බාණ්ඩ සද්දේ. එයා පුදුවේ ඈත් වෙන්න ඕන. අනිවාර්යෙන්ම අඩි 2ක් ඈත් කරලා යන්න. ඔපියා ඔන්න දැන් දෙකට දෙකයි අපි ගොඩක් වෙලා තරගේ හිටපු අපේ චූටි දුවෙක් තරගෙන් ඉවත් වුණා. ඔන්න
මේකේ සංවිධායක මණ්ඩලය අපිට කියන්න එක ප්‍රථම ස්ථානයේ විතරද නැත්නම් 1 2 3 3ම තියෙනවද? 1 2 පළමු සහ දෙවන ස්ථාන ප්‍රමාණයක් තියෙන බව තමයි කියන්නේ. හොඳ අනුපාතය 2ට 2යි. ගාන වලන සද්දේ. අපුඩියා. අපි අපේ ගමේ ලරුවන්ට ඔලා චුඩියක් එක්ක සද්දයක් දෙමුද? Ulang ntar wewe Pak. විශ්ව පබසර වුණ තරගෙන් ඉවත් වුණා. අපේ දූලා දෙන්නයි එක කොල්ලයි මයි කොල්ලෝ මොකක් හරි කරලා ගොඩ ආපන්. යන්තම් එකට එකයි ඔන්න එකයි දෙකයි තෝරලා ඉවරයි. මේ කවුරු දිනයිද? කොල්ලද? කොල්ල දිනයිද? කෙල්ල දිනයිද? ගෑනුවයගේ සත්‍ය නෑ. ගෑනුවයගේ සත්‍ය නෑ. ඇයි කෙල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැරි? කොල්ල දිනනවා කියන අය දෙකම දිනන්නේ කියන අයත් ඉන්නවා. අනේ අම්මේ ඒ ඉරිසියාවට ඇයි තවන් එක බරවද ඉන්නේ කුහක කමට හත උස්සන්නේ. හරි හරි මත්තලාමෝ Pitum dinaida, Purni dinaida. Oh, Pitum, Purni. Pitum. Kawannya Romeo
right. ඔහම පුටු වල වාඩි වෙලා ඉන්න. අනිවාර්යෙන් dance එකක් ඕනෙමයි. අනිවාර්යෙන් dance එකක් ඕනෙමයි. හොඳම dance එක තෝරනවා. හොඳම dance එක තෝරනවා. ඒ නිසාවෙන් හොඳම dance එකක් ඕනෙමයි. right. පුටු දෙකයි තරංගාරියන් දුන්නේ නැහැ නංගි නැගිටින්න. රෙඩියෝ ඔයා මෙහාට එන්න. එක දෙක තෝරගෙන ඉවරයි. අපි බලමු පළවෙනි ස්ථානයේ කවුද තෝරගන්නේ කියලා.